තෙරුවන් යාළුවනේ ඉතින් කවියන් මధు YouTube channel එක අපි ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගෙනල්ලා තින්නේ ඔයාලා නිවාඩුවකට වීකෙන්ඩ් එකට ලස්සන තැන් බලන්න යන අය ඉන්නවා ඇති. ඉතින් මම මේ පෙන්වන්න යන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොපිටිය ප්‍රදේශයේ දේදුගොඩ ඕල්ඩ් සිටි එකේ තියෙන සොහොන් පොත් තුන පිළිබඳව. ඉතින් ඔයාලා දේදුගොඩට ඇවිල්ලාත් ඇති. ආපු නැති අයත් ඇති. ඉතින් මේ මම අද පෙන්වන්න යන්නේ දේදුගොඩ ඕල්ඩ් සිටි එකේ තියෙන ඒ සොහොන් පොත් තුන පිළිබඳව. ඒ කියන්නේ මීටර් 30ක් වගේ පමණ යනකොට ඔයාලට මේ සොහොන් පොත් තුන දැක බලා ගන්න පුළුවන්. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න මේ වීඩියෝ එක අවසන් වෙනතේ මම ඔයාලට පෙන්වන්නම් දේදුගොඩේ තැඟවි තිබෙන ඒ සොහොන් පොත් තුන පිළිබඳව. ඉතින් යාළුවනේ මේ තමයි දේදුගොඩ ඕල්ඩ් ටවුන් එක. ඉතින් ඔයාලා බලන්න ඇති ඕල්ඩ් ටවුන් කියන්නේ ඇයි කියලා මම කලින් වීඩියෝ එකක සඳහන් කර පරිදි දේදුගොඩ ඕල්ඩ් ටවුන් කියලා හඳුන්වන්නේ මෙම නගරය ඉතාමත් පැරණි ඒ වගේම කාර්ය බහුල වූ පැරණි නගරයක්. ඉතින් මෙම නගරයේ ඉස්සර කඩසාප්පු වලින් පිරී ගිය ඉතාමත් කාර්ය බහුල නගරයක්. ඉතින් මේ වෙනුවට කඩසාප්පු පවා දෙක තුනකට සීමා වෙලා තියෙනවා මෙම නගරේ. ඉතින් ඔබ මෙම නගරයට එනවා නම් එක්කෝ කෑගල්ල නගරයෙන් හෝ අවිස්සෑවල නගරයෙන් බුලත්කෝපිටියට ඇවිල්ලා බුලත්කෝපිටිය නගරයේ සිට කිලෝමීටර් 12ක පමණ ප්‍රමාණයක් සුන්දර වූ දියඇලි සුන්දර වූ කඳු පන්ති ඒ සුන්දරත්වය විඳ ගනිමින් මෙම නගරයට ළඟා වීමට පුළුවන්. ඉතින් එන මාර්ගය පිළිබඳව මම ඉදිරියට වීඩියෝ එකක් ඔබට ගෙන එන්න. ඉතින් එහෙම දේදුගොඩ ඕල්ඩ් ටවුන් එකට ඇවිල්ලා ඕල්ඩ් ටවුන් එකේ ඉඳන් නෙළුවක් කරන පන්සල පාරේ මීටර් 50ක් 30ක් පමණ යන විට මෙම පැරණි සොහොන් පොත් තුන ඔබට ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මම ඉදිරි වීඩියෝ එකකින් ඔබට මෙම දේදුගොඩ ඕල්ඩ් ටවුන් එක පිළිබඳවද විස්තරයක් දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මාත් එක්ක රැඳී ඉන්න මේ වීඩියෝ එක අවසානයේ වනතේ මේ සොහොන් පොත් තුන පිළිබඳව දැනගන්න. ඉතින් යාළුවනේ මෙම මාර්ගයේ තමයි ඔබට එම සොහොන් පොත් තුන ළඟට ළඟා වීමට තියෙන්නේ. මේ තමයි නෙළුවක් කරන පන්සල පාර. අපි බලමු මේ සොහොන් පොත් තුන ළඟට දැන් ගිහින්. අපි සොහොන් පොත් තුන තියෙන තැන දැන් ඇවිල්ලා ඉන්නේ. ඒක නිර්මාණය කළ තියෙන 1990 ඉතින් එන්න ඔකේ ගන්න. එක ඔබට පේනවා ඇති නෙළුවක් වුණා 1912 තමයි ඔහු ඉපදිලා තියෙන්නේ. එතකොට 1932 වර්ෂයේ තමයි මෙතන ඔහු මිහිදන් කළ කෙනෙක්. ඒ වගේම DMD ඉන්ක රාමනායකනේ. ඒක මේක බලන්න DM පුංචි රාම. එයත් මේ ඉපදුණු වර්ෂය සහ මියගිය වර්ෂය මේ විදිහට සඳහන් කරලා තියෙනවා 1869 ඉපදිලා ඒ වගේම 1931 මිය ගොස් තියෙනවා. ඒකත් ඊළඟ එක DM පුංචි බණ්ඩා. එයත් ඒ විදිහට 1940 තමයි ඉපදුනේ. 1934 තමයි මෙතන මේ එකම පවුලේ තුන්දෙනෙක්ගේ සොහොන් පොතක් තමයි මේ ඔබට රැක් ගැනීමට තියෙන. ඉතින් බලන්න ඒක නිර්මාණය කරලා තියෙන අපූර්ව ඔව් ඉතින් මේ ස්ථානයේ තමයි මේ සොහොන් පොත පිහිටලා තියෙන්නේ. ඔබට පෙනෙන්නේ නැහැ. මොකද මේ කැලෑවෙන් වැසී තිබෙන නිසා මේ මෙම
මාර්ගයෙන් ඇතුළට යන්න ඕන ඒ සෝන්පුද නරඹන්න. එහෙනම් යාළුවනේ මේ වගේ වීඩියෝ මම ඉදිරියට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් කවියන් මధు YouTube channel එක subscribe කරලා මට පොඩි සහයෝගයක් ලබා දෙන්න. මම මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු හමු ගන්නවා කවියන් මధు channel. Thank you.